wow මේ බලන්න මේ මොනවද රෝස පාටට තියෙන්නේ කියලා. අද අපි හදන්න යන්නේ පිකල්ඩ් අනියන්ස්. මම දන්නේ ඒකට මොකද්ද සිංහලෙන් කියන්න කියලා. ලූණු ගෙඩි දෙකක් මේ වගේ මේ හීනියට කපාගෙන අපි ඒක ඔක්කොම දාගන්නවා මේ වීදුරු බෝතලයකට. මේක ඇත්තටම මම මේ පළවෙනි පාර හදන්නේ. මම කාලා නම් තියෙනවා පිකල් රෙඩ් අනියන්ස් මේක කන්න පුළුවන් සැලඩ් එක එහෙම නැත්නම් බර්ගර්ස් වලට දාලා සෑන්ඩ්විචස් වලට දාලා හරිම රහයි. හදා ගන්නත් මහා දේවල් ඕනෙත් නෑ මේ ගොඩක් වෙලාවක් යන්නෙත් නෑ. මේ වගේ වීදුරු බෝතලයට හොඳට අපි ගත්තු මේ කපලා ගත්තු ලුණු දාගන්න. හීනියට කපා ගන්න ඕනේ. පිහියෙන් කපන්න බැයි නම් අර මැන්ඩලින් කියලා එකක් තියෙන මේ වගේ ස්ලයිස් කරන එකක්. ඒකෙන් හීනියට කපා ගත්තාම හරිම ලේසි මේක. අපි දැන් මේකට ෆුල් මේවා එක පුරවනවා. දාලා තියෙන ලුණු ටික, කපාගත්තු ලුණු ටික. මේක ඇත්තටම මේ ලුණු කල් තියාගන්න පුළුවන් එක සාමාන්‍යයෙන් සති දෙකක් විතර ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන්. එතකොට ඔයාලට මේක සලාඩ් එක, ඒ කියන්නේ අපි හිතන්නකො මේ අපි තක්කාලි සලාදයක් වගේ හදනවා කියලා. ඒකට උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි මේ වගේ මොකක් හරි භාජනයක් අරගෙන ඒකට දාගන්නවා වතුර කප් එකයි විනාගිරි කප් එකයි. දාලා මේකට සීනි ඊට පස්සේ ලුණුයි හොඳට දාලා මේක දිය කරගන්න ඕනේ ලිපේ තියෙන. වතුර කෝප්පයක් දාගන්නවා. අපි දාගන්නවා මේ වගේ distilled white vinegar. එහෙම නැත්නම් විනාගිරි කෝප්පයක් මේ ගාන මේ වතුර කෝප්පයකට විනාගිරි කෝප්පයක් තමයි දාන්න ඕන. මේකට අපි සීනි හැන්දි කියන්නේ මොනවද මේස හැන්දක් දානවා සීනි. ලුණු තේ හැන්දක් තමයි දාන්න තියෙන්නේ. දැන් ලුණු දානවා තේ හැන්දක්. ගම්මිරිස් ඇට 20ක් විතර වෙන්න අපි දාගන්නවා. දැන් මම මේ යූස් කරන්නේ කැම්බෝඩියා වල තියෙන හොඳම ගම්මිරිස් කැම්පෝට් පෙපර්. මේකේ පෙපර්කෝන්ස් 20ක් වගේ ප්‍රමාණයක් දාගන්න ඕනේ. තියෙන මේ ලුණුයි සීනි හොඳට දිය වෙනකන් මේක හැඳිගා ගන්න. දැන් අපේ සොලියුෂන් එක රෙඩි. මේක මේ විදිහට කම්ප්ලීට්ලි ලුණු එක කවර් වෙනකන් වැහෙන්න ඕනේ වතුරෙන්. මේක තාම රස්නේනේ. මේක හොඳටම කූල් ඩවුන් වෙනකන් එළියේ තියලා හොඳට කූල් ඩවුන් වුණාට පස්සේ මේක ෆුල් එයාර් ටයිට් ලිඩ් එකෙන් වහලා ෆ්‍රිජ් එකේ දාන්න. සාමාන්‍යයෙන් පැය 3කට විතර පස්සේ මේක යූස් කරන්න ගන්න පුළුවන්. නැත්නම් ඕවර්නයිට් ෆ්‍රිජ් එකේ තිබ්බනම් තමයි වඩාත් හොඳ. ඕකේ. මේ දැන් මේක හොඳට නිවාගෙන තියෙන්නේ. ඔයගලන්ට පේනවා වතුර දාන්න ඕනේ. මික්සර් එක දාන්න ඕනේ මේ ලුණු ඔක්කොම හොඳට කව වෙනකන්. ඊට පස්සේ මේක වහගෙන ෆ්‍රිජ් එකට දාන්නයි තියෙන්නේ. මම කිව්වා වගේ මේක පැය 3-4ක් විතර හොඳට ෆ්‍රිජ් එකේ තිබ්බා නම් ඊට පස්සේ වට සති දෙකක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. මම මේක පෙන්නන්නම් අද අපි දවසම තියලා හෙට උදේට වගේ පෙන්නන්නම් කොහොමද මේක කියලා. මේ දින අපි හදාගත්තු pickled onions. දැන් මම මේක try කරන්න යන්නේ මගේ උදේ breakfast එකත් එක්ක. මේ තියෙන මගේ breakfast එක.
හ්ම්. හරිම රහයි. අනියන් තාම හොඳට ක්‍රන්චි. ස්වීට් රහකුත් එනවා. කාල් බලලා කියන්න. හදලා බලලා කියන්න. කොහොමද මේක කියලා.